Hello mga රත්තරන් යාළුවනේ ඉතින් welcome to my YouTube channel. යාළුවෝ finish කළා නම් ඉවරයි. අපි එන යමු. ඉතින් මේ තියෙන්නේ හදන්න කලින්. මේ තියෙන්නේ හැදුවට පස්සේ. ඔන්න බලන්න ගෙන. Hello mga රත්තරන් යාළුවනේ ඉතින් welcome to my YouTube channel. යාළුවනේ ඔයාලට කොහොමද ඉතින් හිතනවා හැමදාම වගේ පස්සෙමින් ඇති කියලා. අද මං කරන්න යන්නේ ටිකක් වෙනස් දෙයක්. ඉතින් ඔයාලා දැන්ටමත් දන්නවා ඇතිනේ. ඔව් අද මං යන්නේ මගේ ස්ටුඩියෝ එක හදන්න තමයි. ඊට කලින් ඔයාලට මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. ඉතින් අපි එන යමු වීඩියෝ එකට. මේ තියෙන ගයිස් ඉතින් මේ තැන ඉතින් මෙතන වලට අස් කරන්න මේනවන ඔයාලා ඩස්ට් එකයි මේවයි අපි එන අස් කළේල්ලා සෙට් වෙමු. මුලින්ම පේන්ට් එක ගන්නත් කලින් වැඩ ගොඩක් තියෙනවනේ. අපි එන සෙට් වෙමු. 5 minutes later. ගයිස් ඉතින් මං තීරණය කරේ ඉතින් මේකට කලර්ස් දෙයක් යනවා කියන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් තමයි යන්නේ. ඒ කියන්නේ වයිට් එකෙන් ඩිසයින් ටික යනවා වෝල් එක සම්පූර්ණ බ්ලැක් ගන්නනේ. එතවට පොඩි අමුතුම ලුක්කයක් එනවනේ. එතවට පැත්තකින් යනවා ගයිස් පොඩි අමුතුම ලයින් එකක් කියන්නේ හાર્ට් බීට් එක යවන පැත්තකින්. එතකොට මේ පැත්තේ මම අන්බොක්ස් කරපු වීඩියෝ ඒ කියන්නේ පොඩි ඔයාලා පෙන්වන්නකෝ හදුවට පස්සේ මේ පාරේ ඉතින් මගේ ස්ටුඩියෝ එක හදන්න තීරණය කළේ. ඉතින් කලින් හිටම දන්නවා පොඩ්ඩක් ඊටමදි සීන් එකක් තිබ්බනේ ගයිස්. ඉතින් ඒ කියන්නේ කලින් ස්ටුඩියෝ එකක් එහෙම තිබ්බේ නෑ. නිකන් පොඩ්ඩක් තියාගෙන ඉන්න මොනිටර් තියාගෙන එඩිට් කරන්න උලන් හිතෙන හිතේ. ඉතින් දැන් මං හිතුවා ඉතින් අපේ තියෙන ඉතින් පොඩි කාමරයක් කියන්නේ ලොකු ඒරියා එකක් තියෙනවා. ඒක කෙලින්ම අස් කරලා එල්ලා බඩු ටික අයින් කරලා සම්පූර්ණ ස්ටුඩියෝ එක විදිහටම හදන්න ඉතින්. ඉතින් කතාවෙන් ඉතින් වැඩෙත් ටිකක් භාගයක් ඉවරයි. භාගයක් කියන්නත් බෑනේ. දැන්ට හැබැයි ඩිසයින් එකෙන් ටිකක් නම් ඉවරයි. සම්පූර්ණ එතකොට. තව තියෙනවා බෑග් කලර් එක වෝල් එකට ඉන්ටුප් කරන්නත් තියෙනවා. පේන්ට් එක දැන් ගන්නත් ඕනේ. අපි යමු ඉතින් මේකත් කරගෙනම දිගටම යමු ඉතින්. මෙච්චර රැඳිලා හිටියේ ඔයාට ගොඩක් තෑන්ක්ස්. දිගටම රැඳිලා ඉන්න ගායිස් ඉතින්. ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න. ගයිස් ඉතින් මේ තියෙන්නේ හදන්න කලින්. මේ තියෙන්නේ හැදුවට පස්සේ. ඔන්න බලන්න ගෙන.
ඉස්සරට බලාගෙන ඉන්න කොහොමද මෙහෙම හැදුනේ කියලා ඉතින්. මේව ඔරිජිනල් බඩු ගයිස් එහෙනම් දැන් අපි යන්න පේන්ට් එක ගන්න තමයි. අපි ගාලා බලමු. කියන්න බෑ ගයිස්, මට හිතා ගන්න වෙන මේ ගාලා ඉවරලා ඉල අන්තිමට අපි අලවපු තියෙන ඩිසයින් එක තියෙනවනේ ගයිස්. ඉතින් කියන්නේ හිතාගන්න බෑනේ පේන්ට් එකත් එක්ක මේ වේද අන්තිමට පොඩ්ඩක් එක පොඩ්ඩක් බයකින් හිතා ඒ කියන්නේ අමුතෝ ෆීලින් ඇත්තේ කියන්නේ බය ෆීලින්ඩක් වගේ තමයි තිබ්බේ. කියන්නේ හිතුවේ නෑ අපි පොඩ්ඩක් මෙච්චර ලස්සන වගේ ඒද කියලා ගලවද්දි. බලන්න ගලවද්දි මොකද උනේ කියලා. එන let's go පේන්ට් කරමු එන. ගත්ත පේන්ට් එක කෑවෙන. අපි යමු. later 2 hours later ඔන්න ඉතින් ෆිනිෂ් කරලා නම් ඉවරයි. අපි එන යමු ෆයිනල් ලුක් එක මොකද්ද කියලා බලන්න නෙමෙයි. ඊට කලින් යන්න ඕනේ ගයිස් මේ අපේ ඩිසයින් එක බලන්න. අපේ නම් ඩිසයින් එකේ කොළ ටික ගලවලා බලමු කොහොමද ඇවිල්ලා තියෙන්නේ. බයකුත් තියෙනවා පොඩි. බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. let's go guys. එහෙනම් එහෙනම් ගයිස් බලන්නකො ෆයිනල් ලුක් එක කොහොමද කියලා. let's go.
අදත් vlog එක මෙතනින් ඉවර කරන්න තමයි හදන්නේ. ඊට කලින් මගේ ස්ටුඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ channel එකත් තාම subscribe කරේ නැත්නම් අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. නිකන් තියෙන බටන් එකනේ guys. ඉතින් ඔන්න ඔකට පයින් පාලා දීගෙන යන්න. ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. මගේ යාළුවෝ හැමෝටම ජය වේවා. Take it off her clothes, ready for the long pole. She get up and go and soar. She really